සාදරෙන් පිළිගන්නවා ඔක්කොම අදත් මගේ YouTube channel එකට. ඉතින් Transformersලා ගැන කතා කරද්දී අපේ මතකෙට අනිවාර්යෙන් එන character එකක් තමයි Megatron කියන්නේ. ඉතින් Bayverse එක ඇතුලේ අපිට Megatronගේ versions 5ක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ versions 5 අතරින් 2007 ආපු Transformers film එකේ බලා ගන්න පුළුවන් වුණ Megatronගේ version එක තමයි මේ version 5 අතරින් ශක්තිමත්ම version එක වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ ඇයි 2007 Transformers film එකේ හිටපු Megatron මුළු Bayverse එකේ ඉන්න ශක්තිමත්ම Megatron වෙන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Whenever you look to the stars, Never been. I am Commander-in-Chief and Master of the Machua race. we're Autobots. We're from Cybertron. Yes, once Lord and Master. Now that the one true enemy of the Those Decepticons who is tried to no harm more. you are called Decepticons. I am Iron Man. ඉතින් මම කලින් කිව්වනේ Megatronගේ versions 5ක් අපිට Bayverse එකේ බලා ගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් මොනවද මේ versions 5? 2007 Transformers පළවෙනි film එකේදී අපිට බලා ගන්න පුළුවන් වුණ version එක. ඊට පස්සේ Revenge of the Fallen movie එකේ හිටපු version එක. ඊට පස්සේ Transformers The Dark of the Moon film එකේ හිටපු version එක. ඊට පස්සේ Transformers The Age of Extinction කියන film එකේ හිටපු version එක. සහ අන්තිමේට The Last Night කියන එකේ හිටපු Megatronගේ version එක කියලා versions 5ක් අපිට Bayverse එක ඇතුලේ බලා ගන්න පුළුවන් වෙනවා. මම කලින් කිව්වත් වගේ Transformers පළවෙනි ෆිල්ම් එකේදී බලා ගන්න පුළුවන් වුණ Megatron තමයි මේ Bayverse එකේ ඉන්න Megatronගේ versions අතරින් ගොඩක් ශක්තිමත්ම Megatronගේ version එක වෙන්නේ. දැන් ඉතින් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති. ඒ වුණාට Transformers The Last Night එකේ හිටපු Megatron 2007 කෙනාට වඩා ශක්තිමත් වෙන්න ඕනේ නේද කියලා. මේ The Last Night එකේ හිටපු Megatron 2007 හිටපු Megatronට වඩා power එකෙන් අඩු වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. ඉතින් අපි මේ ඔක්කොම ගැන කතා කරමු. ඉතින් මේ versions 5 අතරින් අපිට පළවෙනියටම versions දෙකක්ම අයින් කරන්න පුළුවන් වෙනවා. ඒ තමයි Transformers Revenge of the Fallen movie එකේ Megatronගේ version එක සහ Transformers The Dark of the Moon කියන film එකේ හිටපු Megatronගේ version එක. මොකද 2007 Megatron මැරුණට පස්සේ Allspark එකේ ඉතිරි වෙලා තිබ්බ කෑල්ල පාවිච්චි කරලා ආයේ මෙයාට පණ දෙනවා. ඒ වුණාට 2007 සිද්ධ වෙච්ච ෆයිට් එකෙන් මෙයාගේ බොඩි එකට ගොඩක් ඩැමේජ් වෙනවා. අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙයාගේ අතක් සහ කකුලක් නැති වෙලා තියෙනවා කියලා. ඉතින් මෙයාව ආයෙ ෆික්ස් කරන්න ඩිසෙප්ටිකෝන්ලා තව Transformers වගේ කැලි පාවිච්චි කරනොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වුණාට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙයාව ෆික්ස් කරන්න ගත්ත parts මෙයාත් එක්ක එච්චර compatible වෙන්නේ නැහැ. මේක නිසා මෙයාගේ බොඩි එක unstable වෙනවා. මේක නිසාම 2007 version එකට වඩා මෙයාගේ power එක මේ Revenge of the Fallen movie එකේදී ගොඩක් අඩු වෙනවා. මේකට උදාහරණයක් වශයෙන් Optimus මෙහෙම කියනොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. Waste of metal. Junkyard. සරලවම මෙතනදී Optimus කියන්නේ Megatron ගොඩක් දුර්වලයි කියලා. ඒ වුණාට 2007 ෆයිට් එකේදී Optimus කියනවා එයාට Megatron පරද්දන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා. If I cannot defeat Megatron, මොකද Optimusටවත් විශ්වාස නැහැ එයාට Megatron පරද්දන්න පුළුවන් වෙයි කියලා. සහ Revenge of the Fallen movie එකේදී Megatron මෙහෙමත් කියනවා. that went well. ඒකෙන් කියන්නේ Megatron දැනන් හිටියා එයාගේ power එක කලින් තිබ්බට වඩා ගොඩක් අඩු වෙලා කියලා. මේකින්ද Optimus එක්ක තිබ්බ ෆයිට් එකෙන් එයා බේරිච්ච එකත් වාසනාවක් කියලා තමා මෙතනදී Megatron කියන්නේ. මේක හින්දා ඔයාලට තේරෙනවා ඇති අපිට Revenge of the Fallen movie එකේ Megatron මෙතනින් අයින් කරලා දාන්න පුළුවන් කියලා. ඉතින් ඒ version එක අයින් කරන හින්දාම අපිට Dark of the Moon film එකේ හිටපු Megatronවත් අයින් කරන්න සිද්ධ වෙනවා. මොකද Dark of the Moon film එකේ ඉන්න Megatron කියන්නේ Revenge of the Fallen movie එකේ හිටපු Megatronගෙම තවත් weak version එකක්. ඒක අපිට film එකේදී හොඳටම බලා ගන්න පුළුවන් වෙනවා. Revenge of the Fallen movie එකේ අන්තිම ෆයිට් එකේදී Megatronට ගොඩක් ඩැමේජ් වෙනවා.
ඉතින් මේ සිද්ධ වෙච්ච ඩැමේජ් ෆික්ස් කරලත් නෑ කියලා අපිට Dark of the Moon ෆිල්ම් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් සරලවම කියනවා නම් Dark of the Moon ෆිල්ම් එකේ ඉන්න මෙගට්‍රෝන් සහ Revenge of the Fallen movie කියන මෙගට්‍රෝන් තමා මේ මෙගට්‍රෝන්ගේ versions පහ අතරින් ගොඩක් දුර්වලම version වෙන්නේ. ඉතින් ඊළඟට Transformers The Age of Extinction කියන ෆිල්ම් එකේදී මෙගට්‍රෝන්ගේ තවත් version එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ තමා ගැල්වට්‍රෝන් කියන්නේ. ඉතින් මේ ගැල්වට්‍රෝන් කියන්නේ KSI කියන ආයතනයෙන් නිර්මාණය කරපු රොබෝ කෙනෙක්. මේ ගැල්වට්‍රෝන් කියන්නේ මිනිස්සු හදපු රොබෝ කෙනෙක් හින්දා මෙයාගේ ටෙක්නොලොජි එක ඔරිජිනල් සයිබර්ට්‍රෝන් යානුවෙක්ට වඩා ගොඩක් අඩු වෙනවා. මේක නිසාම මෙයාගේ පවර් එක සහ ඩියුරබිලිටි එකත් අඩු වෙනවා. මේකට හොඳම උදාහරණයක් විදිහට අපිට මේ ෆිල්ම් එකේදීම බලා ගන්න පුළුවන් වෙනවා ඔප්ටිමස් ප්‍රයිම් සහ ගැල්වට්‍රෝන් අතර තිබ්බ ෆයිට් එකකින් මේ ගැල්වට්‍රෝන් ටක් ගාලා පරදිනවා කියලා. සහ මේ බොඩි එක එච්චරටම හොඳයි නම් මෙගට්‍රෝන්ට කිසිම අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ මේ පවර්ෆුල් බොඩි එක අතහැරලා එයාගේ ඊළඟ ෆෝම් එක වෙච්ච නයිට් ෆෝම් එකට මාරු වෙන්න. ඉතින් එතන අපිට තේරෙනවා මේ ගැල්වට්‍රෝන් කියන ෆෝම් එක ඒ තරම් ශක්තිමත් නෑ කියලා. ඉතින් මෙතනදී අපිට ගැල්වට්‍රෝන්වත් අයින් කරන්න පුළුවන්. දැන් ඉතුරු වෙන්නේ 2007 version එක සහ The Last Night එකේ හිටපු Night Megatronගේ version එක. ඉතින් මේ දෙක අතරින් මම කලින් කිව්වත් වගේ 2007 Megatron ආයෙත් දිනනවා. මොකද මේ 2007 Megatronගේ ගත්තොත් එහෙම අඩි 35ක් වෙනවා සහ නයිට් මෙගට්‍රෝන්ගේ උස අඩි 30ක් විතර වෙන්නේ. ඉතින් ට්‍රාන්ස්ෆෝමර්ස් ගේ උස අනුවත් පවර් එක වෙනස් වෙනවා. වැඩි වෙන්න පවර් එක වැඩි වෙනවා සහ උස අඩු වෙන්න පවර් එකත් අඩු වෙනවා. ඉතින් මෙතනදී අපිට සරලවම කියන්න පුළුවන් 2007 මෙගට්‍රෝන්ගේ පවර් එක වැඩි කියලා. සහ අපිට මෙන්න මේ සීන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා මෙගට්‍රෝන් බම්බල්බීව උස්සලා විසික් කරනවා. ඒ වුණාට අපිට බලා ගන්න පුළුවන් වෙනවා බම්බල්බී එච්චර දුරකට විසික් වෙන්නේ නැහැ කියලා. ඒ වුණාට 2007 version එකේදී අපිට මේ සීන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා මෙගට්‍රෝන් කාර් එකක් නිකන් බෝලයක් විසික් කරනවා වගේ විසික් කරලා දානවා. එතකොටත් අපිට හිතා ගන්න පුළුවන් මේ මෙගට්‍රෝන් මේ 2007 මෙගට්‍රෝන් කොච්චර පවර්ෆුල්ද කියලා. පවර් එක අතින් ගත්තොත් එහෙම 2007 මෙගට්‍රෝන්ට සම කරන්න පුළුවන් කිසිම version එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. සහ 2007 මෙගට්‍රෝන්ගේ ඩියුරබිලිටි එක කොච්චරද කියනවා නම් මේ 2007 version එකට මිසයිල් කිහිපයක් එල්ල වුණත් එයාට ඒත් බේරලා එන්න පුළුවන් වුණා කියලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වුණාට The Last Night movie එකේ හිටපු මෙගට්‍රෝන් හවුන්ගේ බුලට් ටිකක් ඉඳලා ඩවුන් වෙලා ඉන්නවත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මීට අමතරව මම තව එක පොයින්ට් එකක් කියන්නම්. ඒ තමයි 2007 මෙගට්‍රෝන් කොච්චර පවර්ෆුල්ද කියනවා නම් Sentinel Prime ට බැරි වුණා මේ 2007 version එක නවත්තන්න. මොකද Sentinel Prime කියන්නේ Night Optimus Prime තරම් පවර්ෆුල් කැරක්ටර් එකක්. ඒ වුණාට එයාටවත් බැරි වෙනවා සයිබර්ට්‍රෝන් වල ග්‍රේට් වෝර් එකේදී මෙගට්‍රෝන් නවත්තන්න. එතකොටත් අපිට හිතා ගන්න පුළුවන් මේ 2007 මෙගට්‍රෝන් කියන්නේ කොච්චර පවර්ෆුල් කැරක්ටර් එකක්ද කියලා. ඉතින් මම හිතනවා දැන් ඔයාලට තේරෙනවා ඇති ඇයි 2007 version එක බේවර්ස් එකේ ඉන්න පවර්ෆුල්ම මෙගට්‍රෝන්ගේ version එක වෙන්නේ ඇයි කියලා. එහෙනම් ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට goodbye.